FSU YouTube නාලිකාවෙන් අද ඔයාලත් එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නේ ජීවිතේට ගොඩක් වටිනා කියන මාතෘකාවක්. ඒ තමයි අපි කොහොමද ජලයෙන් සුවපත් වෙන්නේ. ජලයේ වටිනාකම අපි හැමෝම දන්නවා. හැබැයි ජලයෙන් අපි සුවපත් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි වැඩි හිතන්නේ නැති පැත්තක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. FSU YouTube නාලිකාවත් එක්ක එකතුලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නවා. channel එකට ඔයා අලුත්ම කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් click කරොත් එහෙම අලුතෙන් දාන videos ඔයාලඟටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු අද අපේ වීඩියෝ එකට. මොකක්ද ජලයෙන් සුවපත් වෙනවයි කියලා කියන්නේ? ජලය භාවිතා කරන අපේ ශරීරය, මනස, අපේ ආත්මය සුවපත් කිරීම තමයි ජලයෙන් සුවපත් වීම කියලා කියන්නේ. පුරාණ ආයුර්වේදය, එතකොට යෝග ක්‍රම, බුදුදහම තුළ මේ ජලයට විශාල වටිනාකමක් ලබලා දීලා තියෙනවා. අපේ ශරීරයේ 70%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. එතකොට ජල හිඟයක් තියෙනවා නම් අපේ ශරීරය තුළ අපිට විවිධාකාර ලක්ෂණයන් මතු කරනවා. අපිට අපේ ශරීරය තුළින් පණිවිඩයක් දෙනවා, මැසේජ් එකක් දෙනවා. හිස් රදේ වෙන්න පුළුවන්, කම්මැලිකම වෙන්න පුළුවන්. අපේ ફોකස් එක, අපේ අවධානය අඩුවීම වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තුලින් අපිට දනවනවා, අඟවනවා අපේ ශරීරයේ ජල හිඟයක් තියෙනවායි කියලා. එතකොට අපි දැනගන්න ඕනේ ජලය පානය කරන්න. ජලය පානය කරේ නැත්නම් මොකද වෙන්නේ? අපිට සුවය ලැබෙන්නේ නැහැ. ඒ දෙන පණිවිඩය තේරුම් ගත්තේ නැත්නම් අපිට සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ උදෑසන ජලය බොනකොට ඒ තුල තියෙන බලය. උදෑසන අපි හිස් බඩ අපි වතුර බොනකොට මද උණුසුම් වතුර වීදුරුවක් බොනවා නම් ඒක ගොඩක්ම හොඳයි කියනවා අපේ ශරීරයට. ආහාර ජීර්ණ පද්ධතියට වැදගත් වෙනවා, සම සම්බන්ධයෙන් වැදගත් වෙනවා අපේ ශරීරයට මේ උදෑසන ජලය පානය කිරීම කියන දේ. දැන් වතුර බොන්න කලින් අපි සූතිවන්ත වෙනවා නම් අපේ ඒ බොන වතුර කෝප්පයට ඒ වතුර බොන්න කලින් අපි ඒ වතුර වීදුරු අතට අරගෙන අපි හිතන්න ඕනේ මේ ජලය අපිට සබාදහමෙන් මේ විශ්වයෙන් අපිට ලැබෙන විශාල ශක්තියක් තියෙන දෙයක්. එතකොට අපේ ශරීරයට මේ ජල අංශුවක් ගානේ ගමන් කරනකොට අපේ හිසේ ඉඳලා පාදාන්තයේ දක්වාම තියෙන සියලුම රෝග සුවපත් වෙනවා. මම සුවපත් වෙනවා කියලා හිතාගෙන මේ ජලය උදෑසන පානය කරනවා නම් ඒ තුලින් අපිට විශාල ශක්තියක් ලැබෙනවා. වගේම අපේ සුවපත් භාවයට ඒ හැම ජලාංශුවක්ම හේතු වෙනවා. අපේ සිතුවිලි ගොඩාක් බලවත්. එතකොට ඒ විදිහේ යහපත් සිතුවිලි ඇති කරගෙන මට සුවපත් භාවය ලැබෙනවායි කියලා හිතාගෙන ඒ ජල වීදුරුව පානය කරනකොට අපිට ලැබෙන ශක්තිය හරිම වැදගත් වෙනවා. එතකොට ඒක බොන්න කලින් මේ විශ්වයට මේ ලැබුණ වතුර ටිකට ස්තුති කරලා ඒ විදිහට ජලය පානය කරනවා නම් අපිට ඒක උදෑසනට මේ දේ කරන ගොඩාක් ලොකු ශක්තියක් අපිට දවසටම ලැබෙනවා. ඊළඟ කාරණාව තමයි අපේ සීතල ජලයෙන් අපේ මනස සුවපත් වෙනවා. ඒක වෙන්නේ අපි සීතල ජලයෙන් අපි මූණ හොදනකොට කිසියම් ආතතියක්, ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒ ස්වභාවය අඩු වෙලා යනවා මේ සීතල ජලයෙන් මුහුණ සෝදද්දී. ඒ වගේම තමයි අපේ නිදිමත ස්වභාවය නැති වෙලා යනවා. මනසට අලුත් බවක් එකතු වෙනවා. ඒක නිසා මේ සීතල ජලය ගොඩාක් අපේ මනස සුවපත් කරන්න හේතු වෙනවා. ඒ වගේම තමයි අපි නානකොට අපේ ජලයෙන් සුව වීම සිද්ධ වෙනවා. අපි නරක සිතිවිලි අපෙන් ඉවත් වෙනවයි කියලා හිතාගෙන ජලයත් එක්ක අපේ නෙගටිව් එනර්ජි තියෙනවා නම් ඒ හැමදේම අයින් වෙනවයි කියලා හිතාගෙන නානකොට අපිට ඒ නාන දේ තුළ මනසට සුවයක් ඇති වෙනවා, ශරීරයට දැනෙනවා වෙනමම අපිට සුවයක් නාද්දී මනසට ඒ සුවය ලැබෙනවා. අපේ නෙගටිව් එනර්ජිස් අපෙන් ඉවත් වෙනවයි කියලා හිතාගෙන එහෙම ඉමැජින් කරගෙන අපිට නාන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ජලයත් සහ මේ මානසික සුවය
කියන දෙයට අපිට කඳුළු ගොඩාක් වැදගත් වෙනවා. ඇස් වලින් පිටවෙන ජලය තමයි දුක අඩු කරන්නේ. ඇස් වලින් පිටවෙන ජලයට අපි කඳුළු කියනවා. එතකොට ඇස් වලින් ජලය පිට වෙනකොට අපේ දුක අඩු වෙලා යනවා. ගොඩක් වෙලාවට ඔය මුහුදක් ළඟ, ගඟක් ළඟ, ඒ වගේ දොළ පහරක් අසලදී ඒ දොළ පහරේ හඬ, ඒ මුහුදේ නැගෙන රළ නැගෙන හඬ, මෙන්න මේ දේවල් වලට අපේ මනස නිදහස් කරනවා, අපේ හිත නිදහස් කරනවා. ඒක නිසා තමයි ගොඩාක් වෙලාවට මුහුදු වෙරළක්, ගඟක්, එතකොට දොළ පහරක් ළඟදී අපේ මනස සුවපත් වෙන්නේ. ඒ ජලය තුල නැගෙන අමුතු හඬ තුල අපේ මනසට සුවයක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. අපේ ජීවිතය ජලයට වටිනාකමක් දෙන ජීවිතයක් නම්, ඒ කියන්නේ ජලය අපිට යවන්නේ නැති චරිතයක් නම් ඔයා. ජලයට ගොඩක් සූතිවන්ත වෙන කෙනෙක් නම් අපි ගොඩාක් ජලය රැක ගන්න උත්සාහ කරනවා. අපි මුලින්ම අපේ ගෙදර ජලය විනාශ වෙන එක නතර කර ගන්නවා. අපි ජලයට ආදරය කරන කෙනෙක් නම්, ගෞරව කරන කෙනෙක් නම්, ඒ ගෙදරින් අපි ඒ පිරිමැසුම්දායක බව ජලයට ලබලා දෙනවා නම්, ඒ ලැබෙන ජලයට සූතිවන්ත වෙනවා නම්, අපි බාහිරට ගිහාම, පිටට ගිහාම අපිට ලැබෙන ජලයට, ඒ ජල පොදට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා, අගය කරනවා. ඒ වගේම ජලය රැක ගන්න අපි උනන්දු වෙනවා. ජලය අපිරිසිදු කරන්න අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ අපේ මනසින්මයි, අපි ජලයට දක්වන ගෞරවය තුලින්මයි අපිට ඒක ඇති වෙන්නේ. එහෙම නැතුව මේක අපිට ඉබේ ඇති කරගන්න බෑ. සමහරු ජලය ගොඩාක් නාස්ති කරනවා, විනාශ කරනවා. ඒක ඒ කෙනා පුරුදු වෙච්ච විදිහ, එයා ඒ ජලයට දක්වන ගෞරවය. එයා එතනදී එතන ජලයට ස්තුතිවන්ත වීමක් ඒ කෙනා තුල නැහැ. ඒක නිසා ජලයට හානි වෙනකොට, අපතේ යනකොට ඒ වගේ කෙනෙකුට ඒ ගැන සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ජලයට ආදරය කරන කෙනෙක්, කරු කරන කෙනෙක්, ගෞරව කරන කෙනෙක්, ඒකට ස්තුතිවන්ත වෙන කෙනෙක් ජලය අපතේ යනකොට එයාට හරි වේදනාවක් ඇති වෙනවා. එයා මොකද කරන්නේ? ඒ අපතේ යාම වළක්වන්න උත්සාහ කරනවා වගේම තමන් ජලය විනාශ නොකර රැක ගන්න උපරිම උත්සාහ කරනවා. ඉතින් ඒකෙන්ද ජලයට ආදරය කරන කෙනෙක් නම් එයා ජීවිතයටත් ආදරය කරන කෙනෙක්. ඒ විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. ඉතින් ජලය කියන්නේ බොන්න විතරක් නෙමෙයි. ජලය අපේ හිතට දැනෙන දෙයක්, හිත සුවපත් කරන දෙයක්. එතකොට තමයි අපිට සුවය ලැබෙන්නේ. සුවපත් භාවය ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් ජීවිතේ, සුවපත් භාවයෙන් ඉන්න කැමති කෙනෙක් නම් ජීවිතේ ජලයට තියෙන විශාල සුව කිරීමේ බලයක්. ඒක නිසා ජලය කියන දේ තුලින් සුවපත් වෙන්න ඉගෙන ගමු අපි හැමෝම. හැමෝටම සුබම සුබ දවසක් වේවා. ආයෙත් වැදගත් වීඩියෝකින් ඔයාලව හම්බ වෙනකම් මේ වගේ වැදගත් වීඩියෝ අහන්න නරඹන්න ඔයාලත් කැමති නම් channel එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් like එකක්, comment එකක් දාන්න. යාළුවෝ අතරත් share කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හැමෝටම සුබ දවසක් වේවා.